ආයුබෝවන් දරුවනේ අද අපි කතා කරන්නේ පරුමුඛවරු පිළිබඳ. අපි ගියවර වීඩියෝ එකේදී ගෘහපති සහ ගමික ගැන සාකච්ඡා කරා. අද අපි කතා කරන්නේ පරුමුඛ ගැන. කවුද මේ පරුමුඛ කියලා කියන්නේ? පරුමුඛ ගැන අපි හොයනකොට අපිට හම්බෙන ප්‍රධානම සෙල්ලිපියක් තමයි කොත්ගල් කන්ද සෙල්ලිපිය. නැත්නම් අපි ඒකට කියනවා කණ්ඩලම කියන සෙල්ලිපිය. මේ කණ්ඩලම කොත්ගල් කන්ද කියන ස්ථානයේ තමයි මේ සෙල්ලිපිය තියෙන්නේ. ඒතකොට පරමකුරු පිළිවෙල සඳහන් වෙන ප්‍රධානම සෙල්ලිපිය තමයි කොත්ගල් කන්ද නැත්නම් කණ්ඩලම සෙල්ලිපිය. ඇත්තටම කවුද මේ පරමුඛ කියලා කියන්නේ? පුතා පරමුඛ කියලා කියන්නේ විශාල ප්‍රදේශයක් පාලනය කරන්න. නැත්නම් පුතේ වැව් පද්ධතියක් බාරව කටයුතු කරන්න අපි කියනවා පරමුඛ කියලා. මොකද්ද? විශාල ප්‍රදේශයක් පාලනය කරන්න. එහෙම නැත්නම් වැව් පද්ධතියක් පාලනය කරන්න අපි කියනවා පරමුඛ කියලා. එතකොට මම කිව්වා වගේම මේ පරමුඛ වල පිළිබඳ සඳහන් වෙන සෙල්ලිපිය තමයි කණ්ඩලම. නැත්නම් අපි ඒකට කියන පුතේ කොත්ගල් කන්ද කියලා. මොකද්ද අපි ඒකට කියන්නේ? කොත්ගල් කන්ද සෙල්ලිපිය. නැත්නම් අපි ඒකට කියනවා කණ්ඩලම සෙල්ලිපිය කියලා. අපි මේකට කියනවා කොත්ගල් කන්ද නැත්නම් කණ්ඩලම. එතකොට මේ කොත්ගල් කන්ද එහෙම නැත්නම් කණ්ඩලම සෙල්ලිපිය ලස්සන වචනයක් සඳහන් වෙනවා. මේකේ පුතා ලස්සන වචනයක් සඳහන් වෙනවා. ඒකේ තියෙනවා තොටබොජක කියලා. මොකද්ද? තොටබොජක. තොටබොජක කියලා. තොටබොජක කියලා වචනයක් තියෙනවා. ඒකේ අර්ථය තමයි තොටබොජක කියන එකේ අර්ථය තමයි තීර්ථය අනුභව කරන්න. මොකද්ද? තීර්ථය අනුභව කරන්න. අනුභව කියලා කියන්නේ තොටුපොළ. තීර්ථය කියලා කියන්නේ මොකද්ද? තොටුපොළ. තොටුපොළ ඊට පස්සේ පුතා අනුභව කරනවා කියලා කියන්නේ පුතේ බදු අය කරනවා කියන එක. මොකක්ද? බදු අය කිරීම. ඒ අනුව පුතේ අපිට පේනවා ඒ කාලේ පරුමුඛවරු පරුමුඛවරු තොටුපොළවල් වලින් බදු අය කරලා තියෙනවා කියලා. මොකද්ද? කොත්ගල් කන්ද නැත්නම් කණ්ඩලම සෙල්ලිපියේ සඳහන් වෙන වචනයක් තොටබොජක. තොටමුඛෝ එහෙම නෙවෙයි. හොඳේ තොටබොජක. ඒකේ සරල අදහස තමයි තීර්ථය අනුභව කරන්න. තීර්ථය කියන්නේ මොකද්ද? තීර්ථය කියන්නේ තොටුපොළ කියන එක. අනුභව කරනවා කියලා කියන්නේ බදු අය කරනවා කියන අදහස. ඒතකොට අපිට පේනවා කලල අර්ථයේත් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. එහෙනම් විභාගිත ඔබගෙන් අහනවා මේ පරුමුඛවරුන්ගේ කාර්යයන් මොනවාද? කාර්යයන් මොනවාද? දැන් ඔන්න ඔයාලට එක කාර්යයක් මෙන්න මේ වචන තුලින්ම ගම්‍යමාන වෙනවා. ඒ තමයි බදු අය කර ගැනීම. කොහෙන්ද? තොටුපොළවල් වලින් බදු අය කර ගැනීම. මේ තීර්ථය කියන්නේ තොටුපොළවල් වලින් බදු අය කර ගැනීම කියන අදහස. ඒක එකක්. ඊට පස්සේ මෙයාගේ තවත් කාර්යයක් තමයි තමන්ට අයත් වැව් පද්ධතිය නඩත්තු කිරීම. දැන් ඔබ දන්නවා විශාල ප්‍රදේශයක් පාලනය කරන්න, එහෙමත් නැත්නම් වැව් පද්ධතියක් බාරව කටයුතු කරන්න තමයි පරුමුඛ කියලා කියන්නේ. එතකොට ඔහුගේ වැව් පද්ධතියට අයත් ගම නඩත්තු කරන්න ඕන මොහු තමයි. ඒ විතරක් නෙවෙයි මේ වැව් පද්ධතියම නඩත්තු කරන්න ඕන මොහු තමයි. හරිද? ඒ විතරක් නෙවෙයි තොටුපොළ වලින් බදු අය කළා කියලාත් මෙයාගේ ගැන සඳහන් වෙනවා. තේරුණා නේද? අනිත් කාරණාව තමයි දරුවෝ මේ පරමුඛවරු ගැන කතා කරනකොට පරමුඛවරුයි වැව් ඉදි කිරීම සම්බන්ධයෙන්ුයි ඊටාම සමීප සම්බන්ධතාවයක් තියෙනවා. අතීතයේ කෘෂිකර්මාන්තය සඳහා සෑම ගමකටම ජලය අවශ්‍ය වුණා. ඒකින්ද සෑම ගමකටම වැවක් තිබ්බා. ඒ වැව පාලනය කරේ, වැව නඩත්තු කරේ ගමික. ඒ වගේම තමයි ඔය වගේ වැව් පද්ධතියක්, වැව් ජාලයක් බාහිරව කටයුතු කරේ මේ පරමුඛ. ඒකින්ද මේ මූලාශ්‍ර වලින් තොරතුරු අනුව මේ පරමුඛයි වැව් බිහිවීමයි සම්බන්ධයෙන් සමීප සම්බන්ධතාවයක් තියෙනවා. තේරුණා නේද? ඒකින්ද මේ පරමුඛ කියන්නේ කවුද කියලා අපි හොඳට දැනගන්න ඕන. තවදුරටත් පරමුඛ ගැන අපි හොයාගෙන යනකොට අපිට සෙල්ලිපෙළ හම්බ වෙනවා පරමුඛ ලූ කියලා වචනයක්. මොකද්ද? පරමුඛ ලූ. ලූ ප්‍රත්‍ය මේ බලන්න. පරමුඛ ලූ කියලා මේ. පරමුඛ ලූ කියලා අපිට හම්බ වෙන ලූ ප්‍රත්‍යක්. කවුද මේ පරමුඛ ලූ කියලා කියන්නේ? පරමුඛ ලූ කියලා කියන්නේ පරමුඛ තනතුර දරපු කාන්තාවන්. පරමුඛ තනතුර දරපු කාන්තාවන්. දැන් සමහර අය මේක වරදවා පටලවා ගන්නවා. මේ පරමුඛ ලූ කියලා කියන්නේ පරමුඛ කියන්නේ කාන්තාව කියලා නෑ. පරමුඛ ලූ කියන්නේ පරමුඛයාගේ කාන්තාව නෙවෙයි පරමුඛ කියන පෝස්ට් එක. එහෙම නැත්නම් පරමුඛ කියන තනතුර දරපු කාන්තාවන් හඳුන්වලා තියෙනවා දරුවෝ පරුමුඛ ලූ කියලා. මේ ලූපත්ෙන් හඳුන්වන්නේ පරුමුඛ තනතුර ලැබපු කාන්තාවන් අපි කියනවා
පරුමුඛ ලූ කියලා. මෙන්න මතක තියාගන්න විභාගෙ දැහුවොත් එහෙම පරුමුඛ ලූ කියන්නේ කවුද කියලා අහුවොත් පරුමුඛ තනතුර දරපු කාන්තාවන්. පරුමුඛ තනතුර දරපු කාන්තාවන් තමයි මේ පරුමුඛ ලූ කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි මේ පරුමුඛ වරුන්ගෙන් තමයි අනාගත රාජ්‍යත්වය ආරම්භ වෙලා තින්නේ. අපි රාජ්‍ය බලයේ විකාශනය කියන පාඩම තුල සාකච්ඡා කරනවා පූර්ව රාජ්‍ය සමය ගැන. මේ පූර්ව රාජ්‍ය සමයේ මේ පරමුඛවරු හරහා තමයි රාජ්‍යත්වය බිහි වෙලා තියෙන්නේ. එතකොට පරමුඛවරු අපිට ගොඩාක් වැදගත් වෙනවා. මොකද ප්‍රධාන හේතුව මේ පරමුඛවරයා තමයි ක්‍රමක්‍රමයෙන් බලය ඒකරාශී කරගෙන අවසානයේ රජු දක්වා දිව යන්නේ. මේක විශාල පාඩමක්. අපි මේ පාඩම තුලින් මේක අපි කතා කරමු. හැබැයි දැනට මතක තියාගන්න රාජ්‍යත්වයේ ආරම්භය තියෙන්නේ මේ පරමුඛ තනතුර තුල. හරිද? හා. ඒ විතරක් නෙමෙයි මේ පරමුඛවරුන්ගේ ප්‍රධානියා මපුරු මුඛා කියලා කියනවා අපි. නේ? මපුරු මුඛා. මපුරු මුඛා කියලා කියන්නේ මේ පරමුඛවරුන්ගේ ප්‍රධානියා. පරමුඛවරුන්ගේ ප්‍රධානියා තමයි දරුවෝ මපුරු මුඛා කියලා කියන්නේ. තේරුණා නේද? හා. මෙන්න මෙයා තමයි අවසාන කාලයේ කියන්නේ මේ පූර්ව රාජ්‍ය සමය ක්‍රමක්‍රමයෙන් ඉස්සරහට යනකොට අවසාන කාලේ රජු බවට පත් වෙන්නේ. මෙයා තමයි අවසාන කාලේ කවුරු බවට පත් වෙන්නේද? රජු බවට පත් වෙන්නේ. අපි ඒක ඉස්සරහට කතා කරමු. මොකද ජනතාව සතුටු කරවන්න තමයි පරමුඛ කියලා කියන්නේ. ඒකින්ද අපි අවසානයේ කතා කරමු පරමුඛ කොහොමද රජු බවට පත් වුනේ කියලා. දැන් ඔයා දන්නවා කාරණා කිහිපයක්. ඒකේ පළවෙනි එක තමයි කවුද පරමුඛ කියන්නේ? පරමුඛ කියන්නේ විශාල ප්‍රදේශයක් පාලනය කරන්න නැත්නම් වැව් පද්ධතියක් බාරව කටයුතු කරන්න. එතකොට මොහු ගැන සදාන වෙන ප්‍රධාන සෙල්ලිපිය තමයි පොත්ගල් කන්ද සෙල්ලිපිය නැත්නම් කණ්ඩලම සෙල්ලිපිය. ඒ වගේම තමයි මොහුට අයත් කාර්යභාරයෙන් ගත්තොත් ඒ වැව් පද්ධතිය බාරව කටයුතු කිරීම නේද? ඊතරක් නෙවෙයි තොටුපොළ වලින් බදු අය කිරීම නේද? ඔය වගේ කාරණා මොහුට අයත් වෙනවා. ඒ වගේම තමයි පරමුඛ තනතුරු දරපු කාන්තාවන් පරමුඛ ලූ කියලා අපි සඳහන් කරලා තියෙන පරමුඛ ලූ කියලා.